ඔන්න ගිය සතිවල පසුගිය සතිවල අපේ මුළු ලංකාවම ගම් වතුරකට අහු වුණා. The one who affected this extreme weather මේ අයහපත් කාලගුණයට ලක් වුණු සියලුම දෙනා නොසිතපු වෙලාවක නොසිතූ දෙයක් සිද්ධ වුණා. එතකොට මට මතක් වුණා ලස්සන ගාථා පාඨයක්. ඒක තමයි මොකද්ද? අචින්ති තම්පි භවති චින්ති තම්පි විනස්සති කියන මෙන්න මේ ගාථාව හැමෝටම මතක් වෙන්න ගත්තා. ඊටාම ලස්සන කොටසක්. මේක අපි ඉංග්‍රීසියෙන් කොහොමද කියන්නේ? What you think always will never happens. What you always think will never happens. ඔබ නිතරම හිතන දෙයක් සිද්ධ වෙන්නේ නැති වෙන්න පුළුවන්. නොවි තියෙන්නත් පුළුවන්. What will never think හිතන්නේවත් නැති දෙයක්. What will never think will be happen. ඒක සිද්ධ වෙන්න පුළුවන්. මේ මොනවා වුණත් අවසානයේ මොකද්ද වෙන්නේ? හැමදේම විනාශයට ලක් වෙනවා. අපි කියන්න පුළුවන්. Everything will be destroyed. Everything will be destroyed one day. එක දවසක මේ සෑම සියලු දෙයක්ම විනාශයටපත් වෙනවා. කවුරුත් හිතුවේ නෑ මේ වගේ ගම් වතුරක් වෙයි කියලා. කවුරුත් හිතුවේ නෑ මේ වගේ ජීවිතවලට හානියක් වෙයි කියලා. නමුත් ජීවිතවල නොහිතන දේවල් නොහිතන අවස්ථාවල සිද්ධ වෙනවා. නමුත් අපිට මෙන්න මේ පාලි ගාථාවේ ඉතා කුඩා කොටස වුණත් මතකෙ තිබ්බනම් අපිට මතක් කරගන්න තිබ්බා නොහිතන දේවලුත් සිද්ධ වෙනවා. එතකොට මගේ තව ප්‍රශ්නයක්. හිතන දේවල් එන්නෙම නැද්ද? ඔව් හිතන දේවලුත් ගොඩක් වෙනවා. හිතන දේවල් ගොඩක් වෙනවා. ඒකින්ද ඔයාලා බලාපොරොත්තුවක් තියාගන්න ඕන, අරමුණක් තියෙන්න ඕන. මම කැම්පස් යනවා, මම මෙන්න මේ රටට යනවා, මේ රටේ උසස් අධ්‍යාපනය කරනවා. මම මෙන්න මේ ජොබ් එක කරනවා. හැබැයි මතක තියාගන්න. ඒ අතර නොහිතන දේවල් වෙන්න ඉඩ තියෙනවා. හිතන්නෙම නැති දේවල් වෙන්නත් ඉඩක් තියෙනවා. හිතන්නෙම නැති දේවලුත් සිද්ධ වෙනවා. ඒකින්ද හැම වෙලේම මතක තියාගන්න. හිතන්නේ නැති දේවලුත් වෙන්න ඉඩ තියෙනවා. හැබැයි හිතන දේවල් වෙන්න වැඩි ඉඩ කඩක් තියෙනවා. හිතන දේවල් වැඩි ඉඩ කඩක් තියෙනවා. වාට මොලේ ප්‍රෝග්‍රෑම් කරොත් වාට ඔළුව හරියට ප්‍රෝග්‍රෑම් කරගත්තොත් ඔයා හිතන දේවල් ගොඩක් වාට වෙන්න පුළුවන්. හරි? එහෙනම් අද ඒක මතක තියාගන්න. හැමෝටම මතක් වෙන්නේ නැති මෙන්න මේ ගාථා පාඩය.